මාතර නිල්වලා පහළ නිම්නේ ගොවීන් ගෝල් ෆේස් පිටියේ නිහඬ විරෝධතාවක් පැවැත්වුවා. ලවණ බාධකය නිසා හානි වුණු සියලුම ගොවීන්ට අස්වැන්නට සමාන වන්දියක් ගෙවීමට ලේඛන හැදුව ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව ගණනය කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අක්කර 12000කට ගොවීන් 4500කට මිලියන 1208ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් වුණා ගොවීන්ගේ වන්දිය වශයෙන් ගිණුම්ගත කිරීම සඳහා. එය මුදල මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිසාපතිතුමාගේ ගිණුමට යවුවයින් පස්සේ අපිට ඉතුරු වෙලා තිබුණේ අපේ ගිණුම් වලට හරවා යවන එක විතරයි. නිලධාරීන්ට ඉතුරු වෙලා තිබුණේ. හැබැයි මේ වෙනකොට ඒ ප්‍රදේශයේ ගොවීන්ට මේ වගේ මුදලක් ගිණුම්ගත වුණායින් පසුව ගොවීන්ගේ මුදල් සමතුලිතතාවය නැති වෙනවයි කියලා මෝඩ අදහසක් ඉදිරිපත් කරමින් මේ මාතර නිලධාරී මහත්වරුන් ඒ මුදල ආපසු හරවා ඇරලා තියෙනවා. මේ අයගේ සියල්ලෝගේම ඉල්ලීම තමයි අනුමත වූ ගෙවිය යුතු වන්දි මුදල මේ අයගේ ගිණුම් වලට දමන්න පළවෙනි කාරණාව. දෙක තමයි මේ ලේඛනයට නම් ඇතුළත් නොවූ අයගේ නම් ඇතුළත් කිරීම සඳහා අභියාචන අවස්ථාව ලබා දෙන්න. ඒ ඉල්ලීම කරන්න තමයි අපි අතිගරු ජනාධිපතිතුමා හම්බෙන්න ආවේ. ජනාධිපතිතුමා හම්බෙන්න ඕනද මේ මාතර ගොවියෝ? එහෙම අවශ්‍යතාවයක් තියෙනවද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඇයි මේ ආවේ? කවුද මෙතන මොකද හේතුව මේකට එන්න? මෙහෙම වෙන්න හේතුව ඇයි? මෙහෙම වෙන්න හේතුව තමයි ඒ අදාළ ප්‍රදේශයේ අදාළ බලධාරීන් අදාළ නිලධාරීන් රාජකාරිය කරේ නැහැ. ජනතාව අද පාරේ. මොකද හේතුව? කවුද රාජකාරිය කළේ නැත්තේ? වන්දි ලේඛනයේ හදපු නිලධාරී මහත්මීන් රාජකාරිය කළේ නැහැ. ඊළඟට දිස්ත්‍රික් ලේකම්තුමා එක නිවැරදි කරන්න ඉන්න දිස්ත්‍රික් ලේකම්තුමා රාජකාරිය කළේ නැහැ. රාජකාරිය පැහැර හැරියා. ඊළඟට අපි බලාගෙන හිටිය අපේ දේශපාලන අධිකාරිය. ඒක තමයි අවාසනාවන්තම තත්ත්වය. මේ නිලධාරී මහත්මීන්ගේ සියලුම දෙනාගේ වැරදි නිවැරදි කරනවා, රට නිවැරදි මාවතකට ගෙනියනවා කියලා අපිට පොරොන්දු දීලා අපි බලය දුන්න දේශපාලන අධිකාරියද මොකද්ද කරන්නේ? වවුනුත් කරන්නේ අර නිලධාරී මහත්මීන් ආරක්ෂා කිරීම පමණයි. පසුව ගොවි නියෝජිතයින් ජනාධිපතිවරයා හෝ වෙනත් වගකිවිය යුතු නිලධාරීවරයෙකු හමුවීමට ගියා. එම හමුවෙන් පසු අදහස් දැක්වූ ගොවි නියෝජිතයින් හරියටම සාකච්ඡා වෙච්ච විදිහට ක්‍රියාත්මක වුණොත් අපේ මෙතෙන්ට ආපු මාතර ගොවීන්ගේ ඉල්ලීම සාර්ථකයි. ඒ කියන්නේ ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඩී ගමගේ මහත්මයා තමයි අපිට මුණ ගැහුනේ. එතුමාගෙන් අපි ඉල්ලීම කරේ අංක 1ට අපේ ගොවීන්ට ලවණ බාධකය නිසා හානි වූ වගාවන්ට වෙන්නු කැබිනට් අනුමැතිය ලැබුණු වන්දි මුදල ගොවීන්ගේ ගිණුම් වලට හරවා යවන වැඩේ ඉස්සරහට කරන්න කියලා. එතකොට ඒකට නිලධාරීන්ගෙන් මාතර දිස්ත්‍රික්කයේ ඉන්න එක හරවා යවන එක තමයි මේ වෙනකොට වෙන්නේ. ජනාධිපතිතුමාට අපිට මේ කාරණාව ගැන සාකච්ඡාවක් ඉල්ලුවා. මේ ගැන දැනුවත් කිරීම සහ එතුමා මෙවර අයවැයෙන් ගොවීන් වෙනුවෙන් වෙන් කර මුදල ගිණුම්ගත කිරීමේ අවශ්‍යතාවය මත සාකච්ඡාව ඉල්ලුවේ. ඒක මාසයක් ඇතුළත මේ රටේ පවතින තත්ත්වයක් එක්ක ඉක්මනින් සතියක් ඇතුළත සාකච්ඡාව ලෑස්ති ගන්න උත්සාහ කරන්නම්. මාසයක් ඇතුළත සාකච්ඡාවක් දෙන්නම් කිව්වා. ඒකෙදී අපේ උත්සාහය නිලධාරීන් විසින් ජනාධිපතිතුමා සහ ඉහළ ජනාධිපති ලේකම්තුමාව රවට්ටලා කරන ඒ රැවටීම අපි හෙළිකිරීම තමයි අපේ අවශ්‍යතාවය. ඒකට ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් ලබා දෙන්න අවස්ථාව හදන්න කිව්වා. අනිත් එක තමයි මේ වෙන් වූ වන්දි මුදල ඒ ආකාරයට ලේඛනගත කිරීම සඳහා ජනාධිපතිතුමා එක්ක හෙට හවස වෙනකොට අපේ දැනුවත් කිරීම ජනාධිපතිතුමාට පණිවිඩය දෙන්නම්. ඒ අනුව සාකච්ඡාව සකස් කරන්නම් කිව්වා. ඒක තමයි අපිට ලැබුණු උත්තරය. ඔබතුමාට සෑහීමකටපත් වෙනවද? ආයි මුලින් කියපු එකමයි කියන්න වෙන්නේ. පොරොන්දුව ක්‍රියාත්මක වුණොත් සෑහීමකටපත් වෙනවා. එකඟතාවය ක්‍රියාත්මක වුණොත් අපි සෑහීමකටපත් වෙනවා. හරි. Thank you.